සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම රැකියාපොළ YouTube නාලිකාවට. ඉතින් අපේ YouTube නාලිකාව මගින් ඔයගොල්ලන්ට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා දැමු විගසින් ඉදිරිපත් කිරීමට අපි සූදානම්ව සිටිනවා. ඉතින් මේ සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ETF board administrative officers job vacancies දාලා තියෙනවා 2025 මැයි 22 වෙනිදා. ඉතින් අපි ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. සේවා නියුක්තිකයන් බාර අරමුදල් මණ්ඩලය ETF board කියලා කියන්නේ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයට. ඉතින් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ගැසට් කර ඇති ආයතනයක් තමයි මේක. පහත පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකික පුද්ගලයන්ගෙන් සුදුසුකම්ලත් වෘත්තිකයන් බඳවා ගැනීමට මණ්ඩලය අපේක්ෂා කරනු ලැබේ. පරිපාලන නිලධාරී තනතුර සඳහා තමයි මෙයාලා පුරප්පාඩු 7ක් ගැසට් කරලා තියෙන්නේ. ඉහත සඳහන් තනතුරු සඳහා වන සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් හට අපගේ www.etfb.lk වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් හා අදාළ අයදුම් පත්‍ර බාගත හැකි අතර 2025 5.30 වන දින හෝ එදිනට පෙර වෙබ් අඩවියේ සඳහන් උපදෙස් වලට අනුකූලව සකස් කළ අයදුම්පත පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අප වෙත යොමු කළ යුතුය. ඉතින් මේක 5 වෙනි මාසේ 30 වෙනිදාට කලින් අයදුම් පත්‍ර යොමු කරන්න කියලා මෙයාලා කියලා තියෙනවා. ඊට පස්සේ ලිපිනයක් තියෙනවා සභාපති ප්‍රධාන විධායක නිලධාරී සේවා නියුක්තිකයන් බාර අරමුදල් මණ්ඩලය තැපැල් පෙට්ටිය 807 23 වන මහල මෙහෙවර පියස නාරාහෙන් පිට කොළඹ 5. මෙන්න මේ ලිපිනයට අයදුම් පත්‍ර යොමු කරන්න කියලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ මේ පුරප්පාඩු 7ට UGC එක මගින් අනුමත කරන ලද උපාධියක් තියන අයට තමයි අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ. බාහිර අයදුම්කරුවන්ට ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවන්ටත් මේ උපාධියක් තිබීම අනිවාර්ය සුදුසුකමක් ලෙස මෙයාලා කියලා තියෙනවා. ඉතින් මෙම රැකියාවට අයදුම් කර සුදුසුකම් ලබන පුද්ගලයන්ට රුපියල් 72650කට අධික වැටුපක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. අවුරුදු 22ත් 45ත් අතර වයස් තියෙන පුද්ගලයන්ට තමයි මේ සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ. ඉතින් මෙම රැකියාව සඳහා තේරී පත්වන පුද්ගලයන්ට ණය පහසුකම්, බෝනස් පහසුකම් වගේම මෙඩිකල් ඉන්ෂුරන්ස් වගේ දේවල් ලැබෙනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් මේ සඳහා අයදුම් කරන බාහිර අයදුම්කරුවන්ට CV එකක් සමග මෙයාලගේ සයිට් එකේ තියෙනවා කියන ඇප්ලිකේෂන් එක 5 වෙනි මාසේ 30 වෙනිදාට කලින් යවන්න තියෙනවා මෙන්න මේ ඇඩ්‍රස් එකට. ඉතින් අපි බලමු මේ මෙයාලගේ සයිට් එකේ තියෙන ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. මෙයාලගේ ඔෆිෂියල් සයිට් එක ඔෆිෂියල් සයිට් එකෙත් ඒ විස්තරේම තමයි තියෙන්නේ. අපි බලමු බාහිර අයදුම්කරුවන්ට තියෙන ඇප්ලිකේෂන් එක මොකක් වගේද කියලා. සාමාන්‍ය ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ පර්සනල් ඉන්ෆර්මේෂන් ඒ වගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් වගේ සාමාන්‍ය තොරතුරු ටිකක් තමයි පුරවන්න තියෙන්නේ. පළවෙනියට අපිට ස්ටේටස් කියලා තියෙනවා name in full. මේ හැම එකක්ම කැපිටල් ලෙටර්ස් වලින් ඉංග්‍රීසි කැපිටල් ලෙටර්ස් වලින් තමයි ලියන්න තින්නේ. මේ වගේ සාමාන්‍ය අයදුම් පත්‍රයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අයදුම් පත්‍රයත් සමග Tamanගේ CV එකක් යවන්න කියලා තියෙනවා 5 වෙනි මාසේ 30 වෙනිදාට කලින්. මෙන්න මේ ලිපිණයට මෙන්න මේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය තැපැල් පෙට්ටිය 807 23 වන මහල මෙහෙවර පියස නාරාහෙන් පිට කොළඹ 5 කියන ලිපිණයට මේ ඇප්ලිකේෂන් එක පුරවලා ඒ ඇප්ලිකේෂන් එකත් එක්ක Tamanගේ CV එකක් දාලා ලියුම් කවරේ කෙළවරේ අපි අයදුම් කරන තනතුර පරිපාලන නිලධාරී කියන තනතුර ලියලා මෙන්න මේ ලිපිණයට 5 වෙනි මාසේ 30 වෙනිදාට කලින් යවන්න කියලා තමයි මේ කට්ටිය කියලා තියෙන්නේ. අපි ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒක බලන්න. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ vacancies ගොඩක් ඉදිරියේදී රජයේ රැකියා ගැසට් කිරීම නියමිතව තිබෙනවා. ඉතින් එය ලැබුණු විගසින් අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා. ඒ සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා.